දැන් Skype තාක්ෂණය හරහා සමහර නඩු එහෙම අහනවනේ. අර සංජීවගේ ඔය මරණයේ කේස් එක අර එහෙම උසාවිය ඇතුලේ එහෙම මිය ගියේ. ලංකාවේ හොඳම PS ප්ලෑන් එක PS නම් සුදත් කළුදේව. ඒ වෙයි දැන් මම දැක්ක ඊයේ නිවුස් වලට දෙනවා Skype හරහා තමයි නඩු අහන්නේ. ඉස්සරහට දැන් ඔය අපි තුමු සංජීව හරි වෙන කවුරු හරි එක එක නම් තියෙනවනේ. ඔය එක එක පොඩ්ඩ ලොක්කු අර හැමේ හඳුන්වන නම් තියෙනවනේ. මාතාලේ. ඒ කාගේ නඩුවක් වුණත් දැන් ඉතින් පස්සේ කියන්නේ අතන මේ මාසෙන් පස්සේ Skype හරහා අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම නඩුව අහන්නත් බෑ. ඇයි හේතුව? Skype තමන්ගේ මෙහෙයුම් කටයුතු 2025 මැයි 5 වෙනිදායින් පස්සේ නතර කරනවා. දැන් ඒක මෙතෙන්ටයි එන්නේ. මං කිව්වාලට අලුත් දේවල් එනකොට ලෝකේ වෙනස් වෙනකොට ඒ වෙනස් වීමට අනුගත නොවුනොත් අසාර්ථක වෙනවා. Skype ආරම්භ වෙන්නේ 2003. හරි? 2003 ආරම්භ කළා මේක කරගෙන යනකොට ඒ කියන්නේ ඒ වකට ඔයාලා දන්නවා දැන් අපි චූටි කාලේ සමහරලාවට පිටරට යන කට්ටියට අර එහෙම කතා බහ කරන්න පාවිච්චි කරන එකක් නේ. නැත්නම් අපි IDD කෝල් එකක් එහෙම ගන්න ගියාට පස්සේ විනාඩියකට බර ගාණක් කැපෙනවනේ. විනාඩි රුපියල් 15 20 30 60 70 පවා ඒ මට්ටමටම යනවා. ඊළඟ එන කෝල් එකටත් මොකද වෙන්නේ? එන කෝල් එකටත් මුදල් අය වෙනවා. හරි? හැබැයි Skype ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් වෙනස් වෙන්න ගත්තා. එතන වෙන්නේ ඊට පස්සේ ඒ කියන්නේ අපේ මූණ බලාගෙන ඒ කියන්නේ ටිකක් ලයිව් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට chat කරන්න අවස්ථාව ලබා දුන්නා. අපිට මැසේජ් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වකවානු ඇතුලේ එතනින් ඒ කියන්නේ 2003 න් පස්සේ මේක ටිකක් වර්ධනය වෙලා ආපු ඇප්ලිකේෂන් එකක් එකක්. ඊට පස්සේ ඕක ගන්නවා 2011 දී Microsoft එක. එතනින් පස්සේ මේක තවදුරටත් ව්‍යාප්ත වුණා, දියුණු වුණා. ඒක ඒ කියන්නේ එතකොට බොහෝ දුරට අර අපි මේක පාවිච්චි කරන්නේ නැත්නම් ඩෙස්ක්ටොප් නැත්නම් අපි කියන්නේ කම්පියුටර් එකකට, ලැප්ටොප් එකකට එහෙම භාවිතා කරන එකක් විදිහට තමයි ගියේ. හැබැයි මෙයාලා Microsoft එක මේක 2011 අරගෙන ඉස්සරහට කරගෙන යනකොට මේකේ යම් යම් සංවර්ධන කටයුතු එයාලා දැන් Microsoft කියන්නේ ප්‍රබල කම්පැනියක් නේ. හරි? ඒ වකට ඉතින් ලෝකෙම ධනවත්ම පුද්ගලයා Microsoft අධිපති බිල් ගේට්ස් සිටියේ. ඒතර ඒවත් එක්ක යාලත් ඉතින් අර ලෝකේ ලොකුම කම්පැනි සමහර වෙලාවට අර ලොකුම මට්ටමේ ඉන්නකොට එයාලා ලොකු දේවල් කරනකොට නිකන් ඒකෙත් තියෙනවා අර අපි කියන්නේ නිකන් වැඩි ආඩම්බර ගතියක් නිකන් අර පොර ලයින් එකක් තියෙනවනේ. ඒ පොර ලයින් එක ආවට පස්සෙත් සමහර වෙලාවට අසාර්ථක වීම වෙනවා. ඒ නිසා යාලා හිතන් හිටියේ යාලා තමයි ලොක්කෝ. අන්තිමට මේ මට්ටමේ සංවර්ධන කටයුතු කරන්න ගියේ නෑ. මේ මට්ටමෙන්ම ගියා යම් පොඩි පොඩි දේවල් කර. හැබැයි එහෙම කරගෙන යනකොට එතනින් එහා දේවල් ආවා ඊට පස්සේ. Zoom ඊට පස්සේ හැබැයි Google එකේ කියන්නේ මේ Meet Google Meet ඒවා සංවර්ධනය වෙන්න ගත්තා. හරිද? ඒතර ඒවත් එක්ක අර Skype වල තියෙන තැන මොකද උනේ? නැති වෙලා ගියා. ඒ නිසා දැන් Skype යන එක ඒ කම්පැනියට ඇත්තටම දැන් ඒක මෙහෙයුම් කටයුතු කරන එක පාඩුයි. තේරුමක් නැහැ. ඒක නිසා තමයි යාලා යම් තීරණයක් ගත්තනේ මේ අවුරුදු 2025 මැයි මාසේ 5 වෙනිදා සම්පූර්ණයෙන්ම ඇප් එක ෂට් ඩවුන් කරලා දානවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මෙහෙයුම් කටයුතු නතර කරලා දානවා. ඒ හේතුව යාලා එතන උනේ අත්‍තරම ඒ අවස්ථාවක තත්ත්වයේ උනේ එහෙම වහන්න උනේ එයාලා අලුත් දේවල් කරන්න ගත්තේ නැහැ. එහෙම. ඒ වගේම අර පොර ලයින් එකත් බිස්නස් වලට හරියන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. ඕක ටෙස්ලා එකටත් වුණා. ටෙස්ලා කම්පැනියත් ලෝකෙට ඉලෙක්ට්‍රික් වාහන සපයලා එයාලා හිතාගෙන හිටියා එයා තමයි පොර. හැබැයි අන්තිමට මොකද උනේ? ටෙස්ලා සමච්චල් කරපු කම්පැනියක් දැන් අන්තිමට ලෝකේ ප්‍රබල කම්පැනියක් බවට පත් වෙලා චීන BYD කම්පැනි එක. ඒතර ඒවත් එක්ක අර අලුත් දේවල් දැන් Skype වලට උනේ ඕක. ඉතින් දැන් Skype නැති වෙනවා කියන්නේ දැන් මං කිව්වා අර නඩු කේස් එක එහෙම. ඒතර අපේ රජයටත් අධිකරණයටත් ඒ දේවල් මොකද කරන්න වෙන්නේ? වෙනස් කරන්න වෙනවා. Skype අයින් කරලා ඊට පස්සේ ගන්න වෙන මොකක් හරි Zoom වෙන්න පුළුවන්. Meet වෙන්න පුළුවන්. මොනවා හරි එකක් වෙන්න පුළුවන්. වෙන එකකට යන්න වෙනවා. Skype උතනින් පස්සේ ඉවරයි. හරිද? ඉතින් ඒකට ඒ හේතුනේ ඒකේ කළමනාකරණයේ ප්‍රශ්න තමයි ඔය ආවේ. ඇයි? මොකද සමහර වෙලාවට කළමනාකරණයේදී අර වෙනස් වෙන දේවල් තමන්ගේ ව්‍යාපාරයට ගන්න නැතුව එහෙමම යන්න ගියොතින් වැඩේ ටිකක් අවුල්. ඒක නිසා තමයි අපි වුණත් අපේ කටයුතු කරගෙන යද්දී අලුත් දේවල් එනවනම් ඒව අපේ ජීවිතේට අපි එකතු කරගන්න. හොඳ දේවල්, නරක දේවල් නෙමෙයි. එහෙම එකතු කරගෙන යනකොට තමයි අපේ වැඩේ සක්සස් කරගන්න පුළුවන්. ඒ නිසා කළමනාකරණය උතන තියෙනවා. හරිනේ? හරි. එතකොට දැන් අහගන්න
කළමනාකරණය කියද්දී කළමනාකරණයේ සරල අර්ථය මොකද්ද? කළ යුත්තේ මනාව සිදු කිරීම කියන එක. මේක සම්බන්ධයෙන් මුලින්ම ලෝකෙට අදහස් ඉදිරිපත් කරේ කවුද? F.W. ටේලර්. එයා අපි හඳුනන එක නිසා කවුරු කියලාද? කළමනාකරණයේ පියා. ඊළඟ නූතන කළමනාකරණයේ පියා කවුද? පීටර් එෆ් ඩ්‍රකර්.